දාන්න ඉක්මනට දාන්න උත්තරේ. තරුෂිකා මොකක්ද උත්තරේ දාන්න chat එකට. තවන්ස දාන්න. සසින්දුත් දාන්න. මං කියලා දෙන්නම්. ඔයාලා දන්න විදිහට උත්තරේ මට දාන්න. තවන්සත් දාන්න. මොකක් හරි උත්තරයක් දාන්න. වැරදුනට කමක් නැහැ. හරි. අපි බලමු. බලන්න ප්‍රශ්න කියන්නේ ගිණුම් කරන සමීකරණය තුලින් ලාභය හෝ අලාභය ගණනය කරනු ලබන්නේ කෙසේද කියලා අහනවා. හරිද? එතකොට හොඳට මතක තියාගන්න අපි ශුද්ධ ලාභයක් හරි ශුද්ධ අලාභයක්ද තියෙන්නේ කියලා බලන සමීකරණයක් තියෙනවා. ඒ කියන්නේ අපි ලාභය හරි අලාභය හරි ගණනය කරන්න ආදායම් ප්‍රකාශ තමයි යොදාගන්නේ. හරිද? හැබැයි මේක 12 පළවෙනි පාඩමනේ. ඒතර ආදායම් ප්‍රකාශයට එකපාර හදන්න තේරෙන්නේ නැහනේ. ඒ හින්දා අපි මුලින්ම කරන්නේ සමීකරණයක් ආශ්‍රයෙන් ශුද්ධ ලාභය හොයන එක. ඊට පස්සේ තමයි අපි ඕවා යොදාගෙන ආදායම් ප්‍රකාශ වගේ දේවල් හදන්නේ. එහෙනම් මුලින්ම දැනගන්න ඕනේ කොහොමද ශුද්ධ ලාභයෙන් හොයන්නේ කියලා. හරිද? ශුද්ධ ලාභයෙන් හොයන්නේ සමීකරණ දන්නේ නැත්නම් ලියා ගන්න. ශුද්ධ ලාභය සමානයි. හරිද? ඔයාගේ හිමිකම් තීරුව තියනවා නේද ගිණුම් කරන සමීකරණ. අන්න ඒකේ හිමිකම් තීරුව එකතු කරාට පස්සේ වාට එනවා අවසාන හිමිකමක්. අන්නේ අවසාන හිමිකමෙන් අඩු කරනවා ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. අවසාන හිමිකමෙන් අඩු කරනවා ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරිද? ලියාගන්න සමීකරණේ. ශුද්ධ ලාභය සමානයි අවසාන හිමිකම ඍණ ආරම්භක හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. එතකොට මේකේ තවත් දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඔයාලා දන්නේ නැති සේරම ලියා ගන්න. මම කියන්නේ නැහැ විශේෂයෙන් ලියන්න කියලා. දන්නේ නැත්තම් ලියා ගන්න. මේක එතකොට අවසාන හිමිකමයි ආරම්භක හිමිකමයි කියලා කියනවනේ. මේ දෙකටම අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම අඩු කරලා එනවනේ උත්තරය. අන්නේ සමස්තයකට අපි කියනවා ශුද්ධ වත්කම් වල වෙනස් වීම කියලා. ඒ කියන්නේ අවසාන හිමිකමෙන් ආරම්භක හිමිකම විතරක් අඩු කරපුවාම ඒන උත්තරයට ශුද්ධ වශයෙන් අපි කියනවා ශුද්ධ වත්කම් වල වෙනස් වීම කියලා. එතකොට අපි ඕකේ අවසාන හිමිකමට කියනවා අවසාන ශුද්ධවත්කම් කියලා. ආරම්භක හිමිකමට කියනවා ආරම්භක ශුද්ධවත්කම් කියලා. අවසාන ශුද්ධවත්කම් වලින් ආරම්භක ශුද්ධවත්කම් අඩු කරාම තමයි එන්නේ ශුද්ධවත්කම් වල වෙනස් වීම. ඒතර අපිට ඔය ගිණුම් කරන සමීකරණය ගන්න පුළුවන් ඕනනම් ශුද්ධවත්කම් වල වෙනස් වීම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියලා. තේරුණාද? දාන තේරුණාද නැද්ද කියලා උද නැද්ද කියලා දාන්න chat එකට ඉක්මනට. ඉක්මනට දාන්න. ඔයාලා කතා කරන්නේ නැති ඉඳ තමයි chat එක දාන්න කියන්නේ. හරි. ඕකේ දැන් බලනවා ඇතිනේ ඇයි ධන ගැනිලි වෙලා ඇයි ඍණ අමතර ප්‍රාග්ධනයක් වුණේ කියලා. ඒක වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමා අපි ගත්තොත් දැන් මේ ආරම්භක හිමිකම් අවසාන හිමිකම් අමතර ප්‍රාග්ධන ගැනීම මේ හැම එකක්ම බලපාන්නේ හිමිකම් තීරුවටනේ. සමීකරණේ තියෙන හිමිකම් තීරුවට තමයි බලපාන්නේ. හරිද? එතකොට මේ සමීකරණේ තියෙන හිමිකම් තීරුවේ ඔයා දන්නවා අමතර ප්‍රාග්ධනයයි ගැනිලි කියන ඒවා. හරිද? හිමිකමට මොකද වෙලා තියෙන්නේ? ගැළපීලා තියෙන්නේ. හරිද? එතකොට අපි ලාභය හොයනකොට මේ අමතර ප්‍රාග්ධනයයි ගැනිලි කියන දෙක ලාභයට බලපාන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. අමතර ප්‍රාග්ධනයයි ගැනිලි කියන දෙක ලාභයට බලපාන්නේ නැහැ. ඒක හිමිකමට බලපාන එකක්. හරිද? ඒක දන්නවනේ. ඒවා හිමිකමට බලපාන ඒවා. ඒ කියන්නේ ගැන්ලි කරන්නෙත් අයිතිකරු අමතර ප්‍රාග්ධනය දාන්නෙත් අයිතිකරු. එතකොට මේවා ඔක්කොම හිමිකමට බලපාන ඒවා. ලාභයට බලපාන එකක්වත් නැහැ මෙතන. එතකොට අපි ශුද්ධ ලාභය හොයනකොට ඔය හිමිකම කියන තීරුව ඇතුලේ ලාභයට බලපාන ඒවා තියාගෙන හරිනවද? හරියන්නේ නැහැ. ලාභයට බලපාන්නේ නැති ඒවා තියාගෙන හරියන්නේ නැහනේ. එහෙනම් අපි ලාභයට බලපාන්නේ නැති සේරම ටික අයින් කරනවා. ලාභයට බලපාන්නේ නැහනේ අමතර ප්‍රාග්ධනය ගැන්ලි කියන දෙක. එහෙනම් අපි ඒ දෙක අයින් කරන්න ඕනේ. අයින් කරනකොට අයින් කරන්නේ මේ විදියට. අමතර ප්‍රාග්ධනය කියන එක අයිතිකරු ව්‍යාපාරයට දාන එකක්නේ. අමතර ප්‍රාග්ධනය කියන එක අයිතිකරු ව්‍යාපාරයට දානකොට අමතර ප්‍රාග්ධන එකතුනේ වෙන්නේ ව්‍යාපාරයට. එතකොට අපි ලාභය හොයනකොට එකෙන් අයින් කරන්න නම් මොකද කරන්න ඕනේ? අමතර ප්‍රාග්ධනය කියන එක ඍණ කියලා අයින් කරන්න ඕනේ. ඒ හින්දා තමයි අතර අමතර ප්‍රාග්ධනය ඍණ උනේ. ගැනිලි කියන එක අපි හිමිකමෙන් අයින් කරන එකක්නේ. ඒතර අයින් කරනකොට ඍණනේ.
එහෙනම් ගැන්ලි කියන එක ලාභයට බලපාන්නේ නැති හින්දා ඒක ඒකෙන් අයින් කරන්න ඍණ තියෙන එකක් අයින් කරන්න ධන කරන්න ඕනේ. ඒ හින්දා තමයි ගැන්ලි ධන වෙලා අමතර ප්‍රාග්ධනය ඍණ උනේ. එතකොට කොහොමද සුද්ධ ලාභ සමීකරණය එන්නේ? අවසාන හිමිකමෙන් අඩු කරනවා ආරම්භක හිමිකම, අවසාන හිමිකමෙන් අඩු කරනවා ආරම්භක හිමිකම, ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරිද? එතකොට ඒකටම තව විදියක් කියනවා කොහොමද සුද්ධ ලාභය සමානයි අවසාන ශුද්ධවත්කම් ඍණ ආරම්භක ශුද්ධවත්කම් ධන ගැන්ලි ඍණ අමතර ප්‍රාග්ධනය. නැත්තම් තව විදිහකට කියන්න පුළුවන් සුද්ධ ලාභය සමානයි ශුද්ධවත්කම් වල වෙනස් වීම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය කියලා. ඔය කියන ඕනම විදිහකට කියන්න පුළුවන් ඈ. හරි. එහෙනම් ඒකට උත්තරේ මොකද්ද? උත්තරේ 4. ශුද්ධ ලාභය සමානයි අවසාන හිමිකම ඍණ ආරම්භක හිමිකම ඍණ අමතර ප්‍රාග්ධනය ධන ගැන්ලි කියන උත්තරේ එන්නේ. හරි. ඊළඟට කියනවා හිමිකම වැඩිවීම වගකීම් අඩුවීම හා වත්කම් අඩුවීම සඳහා බලපාන ගනුදෙනුවක් වන්නේ මොකක්ද කියලා අහනවා. උත්තර පහ දීලා තියෙනවා. එතකොට ඔයා බලන්න ඕනේ ඕකෙන් ඔයා මුලින්ම ගිණුම් කරන සමීකරණ ලියා ගන්න. ලියාගෙන ඔය දීලා තියෙන උත්තර පහේ පහ ඔයා ගිණුම් කරන සමීකරණයට දාලා බලන්න. දැම්මට පස්සේ හිමිකම වැඩි වෙන වගකීම් අඩු වෙන වත්කම් අඩු වෙන ගනුදෙනුව මොකක්ද කියලා දාන්න බලන්න උත්තරේ. chat එකට දාන්න. ඉක්මනට දාන්න. සර්ෂිකා දාන්න උත්තරේ මොකක්ද කියලා. සල්සින් දාන්න. එච්චර දෙයක් නැහැ ගිණුම් කරන සමීකරණ ලිව්වා. ඒකට ටක් ගාලා ටක් ගාලා දාගෙන ගියා ඔය පහ. ඒකෙන් අර ඉල්ලන එක මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි. අපි බලමු උත්තරේ. එක විදුලි වියදම් රුපියල් 3000ක් ගෙව්වලු. දැන් ගිණුම් කරන සමීකරණ ලියාගත්තනේ වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. විදුලි වියදම් 3000ක් ගෙවනකොට ගෙවන්නේ අපි සල්ලි වලින්නේ. සල්ලි වලින් ගෙවනකොට ව්‍යාපාරයේ තියෙන සල්ලි පිටතට යනවා. ඒතර ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා කියන්නේ වත්කම් අඩු වෙනවා. හරි. වත්කම් අඩු වෙනවා. විදුලි වියදම් කියන්නේ වියදමක් අපිට වියදමක් ගෙවනකොට තිබ්බ වියදම අඩු වෙනවා. එහෙනම් හිමිකමත් අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. හිමිකමත් අඩු වෙනවා. එහෙනම් ඒ ගනුදෙනුව හරියනවද? ඒක හරියන්නේ නැහැ. ඇයි ඒ? වත්කම් අඩු වෙලා හිමිකම වැඩි වෙච්ච එකක් ඉල්ලන්නේ. මේක හිමිකම අඩු වුණා. එහෙනම් පළවෙනි උත්තරේ වැරදි. දෙක රුපියල් 18000ක් ණයගැතියන්ගෙන් 10%ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණා. රුපියල් 18000ක ණයගැතියන්ගෙන් 10%ක වට්ටමකට යටත්ව මුදල් ලැබුණලු. හරි 100ක වට්ටමකට යටත්ව 18000ට 100,000ක් කියන්නේ 1800ක්. එතකොට 1800යි වට්ටම 1800ක් අඩු වෙලා 18000න් ඒ ටික තමයි අපේ ව්‍යාපාරයට හම්බෙන්නේ.
හිතන්නකො ණය ගැතියන්ගෙන් සල්ලි හම්බෙනකොට මුදල් කියන ඒවා වැඩි වෙනවා. ණය ගැතියෝ කියන අය අඩු වෙනවා. ඉන්න ණය ගැතියෝ අඩු වෙනවා. මුදල් වැඩි වෙනවා. හිමිකමට බලපෑමක් වෙනවා. එතකොට වගකීමට බලපෑමක් වුණාද? වගකීමට බලපෑමක් වුණේ නැහැ. එතකොට මේ ගනුදෙනුව දැම්මේ නැතත් ඔයාලට තේරෙන්න ඕනේ වගකීමට බලපෑමක් වුණේ නැත්තම් අපෙන් වගකීමක් ඉල්ලනවනේ. එහෙනම් ඒ උත්තරේ හරියන්නේ නැහැ. දෙවෙනි උත්තරෙත් අයින් වෙනවා. 3 ආයෝජන ආදායම් රුපියල් 2500ක් ලැබුණලු. ආයෝජන ආදායම් 2500ක් ලැබෙනකොට ව්‍යාපාරයට මුදල් එනවා. එතකොට ව්‍යාපාරේ වත්කම් වැඩි වෙනවා 2500ක්. ආයෝජන ආදායම් කියන්නේ ආදායමක් ඒඳ හිමිකම් වැඩි වෙනවා 2500ක්. වත්කමුත් වැඩිලා හිමිකමුත් වැඩි වෙන එකක් 3. එතකොට තුන්වෙනි උත්තරේ හරියන්නේ නැහැ. අපි යනවා හතරවෙනි උත්තරේට. රුපියල් 20000ක් වටිනා බඩු තොගයක් රුපියල් 30000කට ණයට වික්කලු. වෙන කෙනෙක්ට ණයට විකුණන 20000ක බඩු 30000කට. 20000ක බඩු කියන්නේ ඔයාට බඩු ටික ගන්න ගියපු පිරිවැයනේ. එහෙනම් ව්‍යාපාරයේ තොගෙන් අඩු වෙනවා 20000ක්. ණයට වික්ක කියන්නේ ණය ගැතුව වැඩි වෙනවා 30000ක්. ඊට පස්සේ ඒකේ ශුද්ධ ලාභයක් තියෙනවා 10000ක. හිමිකම් වැඩි වෙනවා 10000ක්. එතකොට ඒක වගකීමට බලපෑවද? ඒක බලපෑවෙත් නෑ. එහෙනම් වගකීමට බලපෑවෙ නැති ඉඳ උත්තරේ 4ත් අයින් වෙනවා. උත්තරේ 5 බලන්න. රුපියල් 15000ක ණය හිමියන්ට 110ක වට්ටමකට යටත්ව මුදල් ගෙවවලු. ඔයා මුදල් ගෙවලා ණය හිමියන්ට ණය හිමියන්ට මුදල් ගෙවනකොට 15000ක ණය හිමියන්ට 110ක වට්ටමකට යටත්ව තමයි මුදල් ගෙවලා තියෙන්නේ. එහෙනම් 110ක් කියන්නේ 15000ට 1500යි. මුදල් ගෙවන්නේ එතකොට 13500යි. මුදල් වලින් අඩු වෙනවා 13500ක්. ණය හිමියෝ 13500ක් අඩු කරලා හරියන්නේ ණය හිමියෝ ඉන්න සම්පූර්ණ ගානම අයින් කරන්න ඕනේ. නැත්තම් ණය හිමියෝ තවත් ඉතුරුයි වගේනේ. ණය හිමියෝ අඩු වෙනවා 15000ක්. ඔයාට වට්ටමක් හම්බ වෙනවා. ඒවට කියනවා ලද වට්ටම් කියලා. එතකොට හිමිකම වැඩි වෙනවා 1500ක්. හිමිකම වැඩි වෙනවා 1500ක්. මුදල් අඩු වෙනවා 13500ක්. වගකීම් අඩු වෙනවා 15000ක්. එතකොට හිමිකම වැඩි වුණා එතනදී, වගකීම් අඩු වුණා එතනදී, වත්කම් අඩු වුණා. එතකොට උත්තරේ 5. හරි. දැන් ඊළඟට කියනවා හිස් තැන් පුරවන්නලු. වත්කම් දීලා තියෙනවා ඔයාට, හිමිකම් ටික දීලා තියෙනවා, වගකීම් ටික දීලා තියෙනවා. ඔයාට කියනවා හිස් තැන් පුරවන්න කියලා. ප්‍රශ්න 4යි තියෙන්නේ. පළවෙනි එක මොකද්ද? වත්කම් ශේෂයක් තියෙනවා ලක්ෂ 4ක. වගකීම් තියෙනවා 1,80,000ක ශේෂයක්. එහෙනම් දාන්න chat එකට හිමිකමේ ශේෂය කීයක් වෙන්න ඕන ඇතිද? වත්කම් ලක්ෂ 4ක් තියෙනවා, වගකීම් 1,80,000ක් තියෙනවා, හිමිකම් කීයක් වෙන්න ඕන ඇතිද? දාන්න ඉක්මනට chat එකට. දාන්න අනිත් පැත්ත දාන්න. හරි. කොහොමද හොයන්න ඕනේ? වත්කම් සමානයි හිමිකම් දන වගකීම්නේ. ඒ කියන්නේ වත්කම් හැදෙන්නේ හිමිකම් වලයි වගකීම් වලයි දෙකේම එකතුවෙන්. ඒතර වත්කම් තියෙනවා ලක්ෂ 4ක්, වගකීම් තියෙනවා 1,80,000ක්. ලක්ෂ 4 තමයි හැදෙන්න ඕනේ. ලක්ෂ 4 හැදෙන්න 1,80,000ට තව එකතු කරන්න ඕනේ 2,20,000ක්. එහෙනම් හිමිකම් වල ශේෂය රුපියල් 2,20,000යි. දාගන්න ඒකට උත්තරේ රුපියල් 2,20,000යි. ඊට පස්සේ දෙවෙනි එක බලන්න මුදල් අඩු වෙනවලු 30,000ක්. හිමිකමනුත් අඩු වෙලා බැංකු ණය පොලී කියලා 5,000ක්. එහෙනම් වගකීමට මොකද්ද වෙන්නේ කියලා අහනවා. 30,000ක් මුදලින් ගිහිල්ලා බැංකු ණය පොලී කියලා වියදමකුත් ගෙවලා 5,000ක්. වගකීමටත් මොකක් හරි වෙනවලු. මොකද්ද වෙන්නේ? දැන් උත්තරේ දානකොට ධනද ඍණද කියලා දාන්න. chat එකට උත්තරේ දානකොට ධනද ඍණද කියලා උත්තරේ දාන්න. දාන්න ඉක්මනට දාන්න. ඔච්චරලා හිතන්න දෙයක් නැහැ. ඒක ලේසි. 30,000 මුදල් අඩු වෙලා බැංකු ණය පොලී කියලා වියදමක් ගිහිල්ලා වගකීමටත් බලපානවලු. බලපාන්නේ කොහොමද? ධනද ඍණද කියලා දාන්න.
හරි බලමු මේක කොහොමද වෙලා තියෙන්නේ මේ ගනුදෙනුව බලපුවාම දෙවෙනි ගනුදෙනුව බලපුවාම ඔයාලට තේරෙන්න ඕන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. වෙලා තියෙන්නේ මොකද්ද? රුපියල් 30000ක් බැංකු ණය වාරිකය ගෙවලා ඒක ඇතුලේ තියෙන පොලිය 5000යි. ඔන්න ඔය කියන ගනුදෙනුව තමයි වෙලා තියෙන්නේ. එතකොට රුපියල් 30000ක් බැංකු ණය වාරිකය ගෙවලා ඒක ඇතුලේ තියෙන පොලිය 5000යි. එහෙනම් ඇත්තටම බැංකු ණය ගෙවලා තියෙන්නේ කීයද? 25000යි. ඒක ඇතුලේ පොලිය තියෙනවා 5000ක්. ඔක්කොම 30000ක් ගෙවනවා. ඒ හින්දා වත්කම් වලින් අඩු වෙනවා මුදල් කියලා 30000ක්. ඊට පස්සේ බැංකු ණය පොලිය කියන්නේ වියදමක්. එහෙනම් ඒක වියදම් ගොඩෙනුයි යන්න ඕනේ. එහෙනම් 5000ක් අඩු වෙනවා බැංකු ණය පොලිය කියලා වියදම. ඊට පස්සේ වගකීම් ගොඩෙන් බැංකු ණය කියලා අඩු වෙනවා කීයක්ද? 25000ක්. එතකොට ඔයාලා උත්තරේ ලියනකොට ඔයාලට මේක ස්ට්‍රක්චර් එකක් දීලා තියෙනවානේ මුදල් කියලා වරාන් උත්තරේ දීලා 30000ක් අඩු වෙලා ඊට පස්සේ 5000යි කියලා ඍණ තියනවා බැංකු ණය පොලිය කියලා තියෙනවා. ඒ හින්දා වගකීම් වලත් ඔයා ඍණ 25000යි කියලා දානකොට වරහන් උත්තරේ ලියන්න බැංකු ණය කියලා ඈ. හරි යන් තුන්වෙනි එකට තුන්වෙනි එකේ කියනවා බලන්න තුන්වෙනි එක මොකක්ද වෙලා තියෙන්නේ වත්කම් වැඩි වෙලා 60000 වගකීමුත් වැඩි වෙලා 50000 හිමිකමට මොකක්ද වෙන්නේ වත්කම් වැඩි වෙලා 60000ක් වගකීම් වැඩි වෙලා 50000ක් හිමිකමට බලපානවද නැද්ද කොහොමද බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා හිමිකමට බලපානවද නැද්ද බලපානවා නම් ඔව් නැත්තම් නැහැ කියලා දාන්න බෑන් chat එකට හිමිකමට බලපානවද නැද්ද මේ ගනුදෙනුව හිමිකමට බලපානවද නැද්ද දාන්න හැමෝම දාන්න හිමිකමට බලපානවද නැද්ද කියලා දාන්න මේ ගනුදෙනුව හිමිකමට බලපාන්නේ නෑ ඒකන හිමිකම ඉස්සර ඉරක් ගාලා තියෙන්නේ ඔය යට තියෙන හිස්තැන තියෙන්නේ කොහෙද වත්කම් කෙලින් තියෙන්නේ ඔය ස්තැන තියෙන වත්කම් කෙලින් එහෙනම් ඕක වත්කම් වලටයි වගකීම් වලටයි බලපාන ගනුදෙනුවක් මේ ගනුදෙනුව දිහා බලපුවම මොකක් වෙන්නද ගනුදෙනුව බලන්න තොගයක් වෙනස් වෙලා නාහිමියොත් වෙනස් වෙලා ඒ කියන්නේ මොකද්ද ණයට බඩු තොගයක් අරගෙන කීයක බඩු තොගයක් වෙන්නද ගන්න ඇත්තේ ණයට බඩු තොගයක් අරගෙන කීයක බඩු තොගයක් දරන් තියෙන්නේ තොගේ වැඩි වෙලා 60000කින් කියන්නේ බඩු තොගේ වටිනාකම කීයද 60000ක බඩු තොගයක් ණයට අරගෙන අතිනුත් සල්ලි දීලා හැබැයි නේද ඇයි ඒ ඇත්තටම ණයහිමියෝ ඉන්නේ 50000යි තෝගේ වැඩි වෙලා තියෙනවා 60000ක් එහෙනම් අතිනුත් කීයක් කරේ දීලා බලන්න ඕකට ගනුදෙනුවට බලපාන්නේ කොහොමද කියලා වත්කම් වලටනේ බලපාන්නේ වත්කම් වලට බලපාන්නේ කීයක්ද ධනද ඍණද කියලා දාන්න chat එකට දාන්න ඉක්මනට දාන්න කීයක්ද වත්කම් වලට බලපාන්නේ ධනද ඍණද තෝෂිකා දාන්න හරි බලන්න මොකද්ද වෙලා තියෙනවා කිව්වේ තොගයක් ණයට අරගෙන තොගයක් අරගෙන තියෙන කීයක තොගයක්ද 60000ක තොගයක් ඇත්තටම ණයට අරගෙන තියෙන්නේ 50000යි එයාගෙන් ණයට අරන් තියෙන්නේ 50000යි එහෙනම් ඉතුරු 10000 මොකද කරලා තියෙන්නේ සල්ලි වලින් දීලා ඒ වෙලාවෙම 10000ක් මුදල් වලින් දීලා තව 50000ක් තමයි අතේ තිබිලා නැත්තේ දෙන්න ඒ හින්දා 50000ක් ණය පොතේ ලියා ගන්න කියලා 10000ක් සල්ලි දීලා 60000ක තොගේ අරන් ඇවිල්ලා එහෙනම් 60000ක තොගයක් අරන්ගෙන හින්දා 60000 වැඩි වෙනවා 10000ක් අතින් සල්ලි දෙන හින්දා මුදල් කියලා 10000ක් අඩු වෙනවා 50000ක් තව ඉතුරු හින්දා එව්වා ණයහිමියන්ගේ කොටට වැඩෙනවා වගකීම් වැඩි වෙනවා ණයහිමියෝ කියලා 50000යි එහෙනම් ওই වත්කම් වල හිස්තැනේ ලියන්න ඕනේ මොකද්ද ඍණ 10000යි මුදල් කියලා තරුචිකා තේරුණාද
ඍණ 10000යි මුදල් කියලා එන්න ඕනේ. 60000ක් එන්නේ නැහැ. 60000ක් එන්නේ තොගේ. මුදලිනුත් කීයක් හරි දීලා. ඒ දීලා තියෙන්නේ 10000ක්. ඒ හින්දා මුදල් අඩු වෙනවා 10000ක්. ඉතුරු ටික ණයමියෝ දානවා 50000 කියලා සම්පූර්ණ තොගේ එනවා 60000ක. 60000ක තොගයක් එනවා 10000ක් අතින් දීලා ඉතුරු ටික ණයමියන්ට දාලා. එතකොට 10000ක් අඩු වෙන්න ඕනේ මුදල් කියලා. හරි. යා ඊළඟට 4 කුලී ආදායම් 2000ක් වැඩි වෙලා ඔය ස්ථාන දීලා තියෙන හිමිකම් වලට බලපාන හින්දා. එහෙනම් හිමිකම් වලට බලපාන කීයක්ද? දාන්න. කුලී ආදායම් 2000ක් වැඩි වෙලා වත්කම් පැත්තෙන් හිමිකම් වලට බලපාන කීයක්ද? හරි. හිමිකම් වලට බලපාන්න ඕනේ කීයක්ද? 2000ක් හිමිකම් වලට බලපාන්න ඕනේ. ඔතන ඔය කුලී වත්කම් ගොඩේ කුලී ආදායම් 2000යි කියලා ඔයාලට වරහන් ඇතුලේ කුලී ආදායම් කියලා දීලා තියෙන්නේ. එතන කුලී ආදායම් නෙමෙයි ඇත්තටම එන්න ඕනේ මුදල් කියලා. හරිද? හැබැයි ඔයාලට හිතා ගන්න බෑනේ දැන් ඔක ඇත්තම ගනුදෙනුව තමයි ඔකේ ආදායමක් ආපු එකක්නේ. දැන් ඔයාලට ඔය වරහන් ඇතුලේ දීලා තියෙන්නේ ඔයාලට හිතා ගන්න කුලී ආදායමක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතර දැන් ඔතන කුලී ආදායම් කියලා දුන්නේ නැත්නම් ඔයාලට හිතා ගන්න බෑනේ. නැත්නම් ඇත්තටම ඔතෙන් එන්න ඕනේ මුදල් කියලා. ඒතර මුදල් කියලා දුන්නට ඔයාලට ගනුදෙනුව හිතා ගන්න බැරි හින්දා තමයි ඔතන කුලී ආදායම් කියලා දීලා තියෙන්නේ. හරිද? එතකොට ඔයා හිමිකම් තීරුවෙත් ලියන්න ඕනේ ධන 2000යි කුලී ආදායම් කියලා වරහන් ඇතුලේ එන්න ඕනේ. තේරුණාද? හරි. ඒ ටික ඉවරයි. ඊට පස්සේ අපි යන් ඊළඟ කොටසට. ප්‍රශ්නාංක 5 සිට 8 දක්වා සඳහන් කර ඇති ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන්න එම ප්‍රකාශ ඉදිරියෙන් දක්වන්නලු. ඔයාලට ප්‍රකාශ දීලා තිනවා 5 ඉඳන් 8ට යනකම් ප්‍රකාශ වගේ ප්‍රකාශ 4ක්. ඒ ප්‍රකාශ සත්‍යයිද අසත්‍යයිද කියලා ඔයාලගෙන් අහනවා. සත්‍යයි නම් සත්‍යයි අසත්‍යයි නම් අසත්‍යයි. දැන් ඔය සත්‍යයිද අසත්‍යයිද අපම විභාගෙට කියලා හරි වැරදි දාන්න එපා ඈ. සත්‍යයිද අසත්‍යයිද අහන්නේ සත්‍යයිද අසත්‍යයිද කියලා ලියන්න. ඒකට ඉස්සරහින් හරි වැරදි දාන්න එපා. එතකොට වැරදි ඈ. සත්‍යය නම් සත්‍යය අසත්‍යය නම් අසත්‍යය කියලා ලියන්න ඕනේ. බලන්න පස්වෙනි එක ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන සංකල්පයක ඒකක සංකල්පයලු. ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන සංකල්පයක්ලු ඒකක සංකල්පේ. හරිද වැරදිද? දාන chat එකට සත්‍යයිද අසත්‍යයිද කියලා. දාන්න. ඉක්මනට දාන්න ඕනේ නැත්නම්. හරිද වැරදිද උත්තරේ? සත්‍යයිද අසත්‍යයිද? ඔව් දාන්න ඉක්මනට දාන්න. ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන සංකල්පයල්ලු ඒකක සංකල්ප. හරි. එතකොට ඒ උත්තරේ සත්‍යයි. ඇයි සත්‍ය වෙන්නේ? ගිණුම් කරන සමීකරණයේ ප්‍රධාන සංකල්පකයේ ඒකක සංකල්පේ. ඒකක සංකල්පය කියන්නේ මොකද්ද? ඒකක සංකල්පය කියන්නේ ව්‍යාපාරයයි අයිතිකරුවෝ කියන්නේ දෙන්නේ දෙක්කෙනෙක්ද? ව්‍යාපාරයයි අයිතිකරුවෝ කියන්නේ දෙන්නෙක්. එතකොට අපි හිතන්න ඕනේ ව්‍යාපාරයට බලපාන ගනුදෙනු වෙනම යන්න ඕනේ අයිතිකරුවට බලපාන ඒවා වෙනම යන්න ඕනේ. ඒ විදිහට අපි ගිණුම් කරන සමීකරණ දාන්නේ. දැන් ගැනිලි කරපුවාම ගැනිලි කරන්නේ අයිතිකරුනේ. ඒතර අයිතිකරු ගැනිලි කරන හින්දා තමයි ඒවා ලාභයට බලපාන්නේ නැත්තේ. ඒ හින්දා තමයි ඒවා හිමිකමට බලපාන්නේ. ඒතර ප්‍රාග්ධනය ගේන්නේ අයිතිකරු අයිතිකරු දාන හින්දා තමයි ඒවා හිමිකමට බලපාන්නේ. නැත්තම් ඒවා ලාභයට බලපානවනේ. අයිතිකරු ප්‍රාග්ධනයක් දැම්මත් ඒවා ලාභයට බලපාන්නේ නැහැ. හිමිකමට බලපාන්නේ. එතකොට අයිතිකරුවේ ව්‍යාපාරය කියන්නේ දෙන්නෙක් කියන එක තමයි එක්ක සංකල්පයෙන් කියන්නේ. ඒතර මේක කියන විදිහට ප්‍රධාන සංකල්පයක්ලු ඒක. ඒ උත්තරේ සත්‍යයි. දෙවෙනි එක. ඒ කියන්නේ හයවෙනි එක. ගැනිලි ගිණුම් කරන සමීකරණයේ ඇතුළත් ප්‍රධාන මූලිකාංගයන්ගෙන් එකකිලු. ගැනිලි ගිණුම් කරන සමීකරණයේ ඇතුළත් ප්‍රධාන මූලිකාංගයන්ගෙන් එකක්ලු.
හරිද වැරදිද? දාන chat එකට ඉක්මනට. සත්‍යයිද අසත්‍යයිද? දාන්න ඉක්මනට දාන්න අනිත් අයත් දාන්න. සත්‍යද අසත්‍යද? කො දාන්න ඉක්මනට දාන්න. ඔච්චරයි හිතන්නේ ඒක. හරියන්න හරි වැරදින්න හරි දාන්න මොකක් හරි උත්තරයක්. එතකොට ඒ උත්තරේ වැරදි. ඒ කියන්නේ අසත්‍යයි. ඒ අසත්‍ය වෙන්නේ ගැන්ලි ගිණුම් කරන සමීකරණය ඇතුළත් ප්‍රධාන මූලිකාංගයක් නෙමෙයිනේ. මොනවද ප්‍රධාන මූලිකාංග තියෙන්නේ? වත්කම් වගකීම් හිමිකම් කියන තුනේ ප්‍රධාන මූලිකාංග තුන. ඒතර ඒක ඇතුලේ තියෙන මූලිකාංගයක් නෙමෙයිනේ ගැන්ලි කියන්නේ. මූලිකාංග කියන්නේ වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියන ඒවා. ගැන්ලි කියලා එකක් ඒක ඇතුලේ නැහැ නේද? එතකොට එහෙනම් ඒ උත්තරේ වැරදි අසත්‍යයි. 7 ව්‍යාපාරයේ හිමිකම සෑම විටම ශුද්ධ වත්කම් වලට සමාන වේලු. ව්‍යාපාරයේ තියෙන හිමිකම හැම වෙලේම ශුද්ධ වත්කම් වලට සමාන වේලු. හරිද වැරදිද? මම දැන් ඔක කලිනුත් කිව්වා ඔය උත්තරේ ඈ. ඔයාලට මම කලින් ගිණුම් කරන සමීකරණ ගාන හදනකොට කියලා දුන්නා. ශුද්ධ වත්කම් කියන්නේ මොනවටද කියලා. දාන්න බෑන උත්තරේ ඒක හරියට තේරුණා නම් උත්තරේ හරියට කියන්න පුළුවන් වෙන්න ඕන. හරිද වැරදිද? ඉක්මනට දාන්න. හරිද වැරදිද? කො මොකද වෙන්නේ? ව්‍යාපාරයේ හිමිකම සෑම විටම ශුද්ධවත්කම් වලට සමාන වේලු. ඒක හරිනේ. ඇයි හරි? මං කිව්වේ හිමිකම කියන්නේ ශුද්ධවත්කම් තමයි. අවසාන හිමිකමට කියනවා අවසාන ශුද්ධවත්කම් කියලා. ආරම්භක හිමිකමට කියනවා ආරම්භක ශුද්ධවත්කම් කියලා. ওই දෙක අතර වෙනසට කියනවා ශුද්ධවත්කම් වල වෙනස් වීම කියලා. එතකොට හිමිකමට තමයි කියන්නේ ශුද්ධවත්කම් කියලා. ඒ උත්තරේ හරි. ඒතර උත්තරේ එන්න ඕනේ සත්‍යයි. ඔන්න ඉගෙන ගන්න ඕවා. දන්නේ නැති දේවල් තියෙනවා නම් ඒවා හයිලයිට් කරලා ලියා ගන්න. හරි. අපි යන් ඊළඟට. 8 බාන් ණයට මිලදී ගැනීම හිමිකම වෙනස් වීම සඳහා බලපාන ගනුදෙනුවකලු. බාණ්ඩ ණයට මිලදී ගන්න එක හිමිකම වෙනස් වීමට බලපාන ගනුදෙනුවක්ලු. බාණ්ඩ ණයට ගන්නකොට කොහොමද එන්නේ? බාණ්ඩ ටිකක් ණයට ගන්නකොට සල්ලි දීලා නෙමෙයිනේ ගන්නේ. ණයටනේ ගන්නේ. ණයට ගත්තත් සල්ලි දීලා ගත්තත් ව්‍යාපාරයේ තොගේ කියන එක වැඩි වෙනවා ගන්නවා නම්. ඒතර තොගේ වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ වත්කම් වැඩි වෙන්න ඕනේ. ඊට පස්සේ ණයට ගන්නකොට අපි වෙන කෙනෙක්ගෙන් ණයට ගන්නකොට අපි ඒගොල්ලන්ට කියන්නේ ණය හිමියෝ කියලා. ඒතර ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ණය හිමියෝ කියන්නේ වගකීමක්. එහෙනම්
වත්කමයි වගකීමයි තමා වැඩි වෙන්නේ. මේක කියනවා හිමිකම වෙනස් වීමට බලපාන ගනුදෙනුවලු. හිමිකම වෙනස් වෙන්න බලපාන්නේ නෑ භාණ්ඩ ණයට මිලදී ගැනීම. එහෙනම් ඒ උත්තරේ අසත්‍යයි. ඒක මතක තියාගන්න. ඒ උත්තරේ අසත්‍යයි. හරි. අපි යන් ඊළඟට. ප්‍රශ්නාංක 9 10 සඳහා පිළිතුරු සැපීමේදී පහත තොරතුරු සැලකිල්ලට ගන්නලු මේ දීලා තියෙන තොරතුරු සැලකිල්ලට ගන්නලු 9 වෙනි ප්‍රශ්නටයි 10 වෙනි ප්‍රශ්නටයි උත්තරේ ලියනකොට. හරි අපි බලමු. සමගි ව්‍යාපාරයේ 2021 3.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ පහත් තොරතුරු සපයලා තියෙනවා. සමගි ව්‍යාපාරයේ තොරතුරු තමයි ඔයාලට දීලා තියෙන්නේ. යට දීලා තියෙනවා ගනුදෙනු දෙකක් 2021 3.31 දිනෙන් අවසන් ගිණුම් වර්ෂය තුල අයිතිකරු සෑම ගිණුම් මාසකම රුපියල් 50000 බැගින් පෞද්ගලික ප්‍රයෝජනෙට මුදල් ලබාගෙන තියෙනවලු. හැම මාසෙම 50000 ගානේ අවුරුද්දක අරන් තියෙනවලු. 2021 1.31 දින රුපියල් ලක්ෂ 2ක් ලෙස පැවති බැංකු අයිරාව එදිනම අයිතිකරු තම පෞද්ගලික මුදලින් ගෙව්වලු. ව්‍යාපාරයේ බැංකු අයිරාවක් තිබිලා තියෙනවා ලක්ෂ 2ක ඒක අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් ගෙව්වලු. මොකද්ද බැංකු අයිරාවක් කියන්නේ? බැංකු අයිරාවක් මම ඔයාලට කලිනුත් කියලා දුන්නා. බැංකු අයිරාවක් කියන්නේ ඔයා ව්‍යාපාරයේ ගනුදෙනු කරනකොට ගනුදෙනු කරන්නේ වගේ කස්ටමර්ස්ලත් එක්ක හරි නැත්නම් ඔයාලට බඩු දෙන අයත් එක්ක හරි ඔයා ගනුදෙනු කරන්නේ කොයි විදිහටද? චෙක් පත් වලින්. ඒතකොට ඔයාට අනිවාර්යෙන් බැංකුවක ජංගම ගිණුමක් තියෙන්නම ඕනේ චෙක් පත් වලින් ගනුදෙනු කරනවා නම්. හරිද? කරන්ට් account කියලා අපි කියනවා ඉංග්‍රීසියෙන්. කරන්ට් account එකක් අනිවාර්යෙන් බැංකුවේ තියෙන්න ඕනේ ඔයා චෙක් පත් වලින් ගනුදෙනු කරනවා නම්. එතකොට ඔයා හිතන්න ඔයා කාගෙන් හරි දැන් ඔයා ව්‍යාපාරේ පවත්වාගෙන යන්න නම් ඔයාගේ ව්යාපාරයටත් බඩු එපා. ඒතර ඔයා බඩු ගන්නෙත් වෙන කෙනෙක් නෙන්නේ. ඒතර එයාට කෙලින්ම දෙන්න සල්ලි ඔයාගේ අතේ නැත්තම් ඔයාට පුළුවන් එයාට චෙක් එකක් දෙන්න. රුපියල් ලක්ෂ 10ක නම් බඩු ගත්තේ ඔයාට ලක්ෂ 10ක චෙක් එකක් එයාට දෙන්න පුළුවන්. එතකොට ඔයා මේ චෙක් එක එයාට දුන්නාම එයා කරන්නේ මොකද්ද? ඒ චෙක් එක අරන් එයා බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා චෙක් එක දුන්නාම එයාට සල්ලි දෙනවා. එතකොට හිතන්න ඔයා ඒ චෙක් ඔයාගේ කස්ටමර් නැත්නම් ඔයාට බඩු දෙන එක්කෙනා ඒ චෙක් එක අරන් බැංකුවට ගියාට පස්සේ ඔයා චෙක් එක එයා චෙක් එක බැංකුවට දුන්නාම ලක්ෂ 10 දෙන්නේ ඔයාගේ අර කරන්ට් account එකකින් කපාගෙන නේද? ලක්ෂ 10 දෙන්නේ බැංකුව ඔයාගේ කරන්ට් account එකෙන් කපාගෙන. බැරි වෙලාවත් ලක්ෂ 10ක් ඔයාගේ කරන්ට් account එකේ තිබුණ නැත්තම් දෙන්න දිහාක් තියනවද? දෙන්න දිහාක් නැහැ. එතකොට දෙන්න නැහැ කියලා කස්ටමර්ව ආපහු යවලා හරිනවද? ආපහු යවලා හරියන්නේ නැහැ. ආපහු යවුවොත් එහෙම මොකද වෙන්නේ? ආපහු යවුවොත් එහෙම වෙන්නේ මොකද්ද? ඒ කස්ටමර් කැඩෙනවා ඔයාගේ ගනුදෙනු කරන්න එන්නේ නැහැ ආයේ. ඒ හින්දා බැංකුව කරන්නේ බැංකුවේ සල්ලි වලින් ලක්ෂ 10ක් දෙන්න නැත්නම් බැංකුවේ සල්ලි වලින් ඒ සල්ලි ටික දෙනවා. ඔයා කරන්න ඕනේ මාසේ අන්තිමට බැංකුවට ඒ සල්ලි ටික ගෙවන්න ඕනේ. තේරුණාද? කවදා හරි මාසේ අන්තිමට ඔයා බැංකුවට ඒ සල්ලි ටික ගෙවන්න ඕනේ. එතකොට අන්න ඒ විදිහට ඔයාට බැංකුවේ හිටිනව නේද පොඩි ණයක් වගේ එකක් කෙටි කාලීන ණයක් දෙනව නේද? අන්න ඒකට තමයි කියන්නේ බැංකුව අයිරාව කියලා. තේරුණාද? එතකොට ලක්ෂ 2ක තිබ්බ ව්‍යාපාරේ බැංකුව අයිරාව අයිතිකරු එයාගේ පෞද්ගලික සල්ලි වලින් ගෙවලා. හරිනේ? ඊට පස්සේ 9 අහන ප්‍රශ්නේ 2020 4.1 දිනට සහ 2020 3.31 දිනට සමගි ව්‍යාපාරයේ පැවති ශුද්ධ වත්කම් පිළිවෙලින් කීයද කියලා අහනවා. හරි. අපි ශුද්ධ වත්කම් ටික හොයමු. කොහොමද හොයන්නේ? හරි. මට ඔයාලට තේරෙන විදිහට ශුද්ධ වත්කම් ටික හදලා දාන්න බෑන් chat එකට. ටක් ගාලා දාන්න ශුද්ධ වත්කම් කීයද කියලා හදලා. හැමෝම දාන්න ඕනේ.
හරිද හැදුවද ඔච්චර දාන යන්න හැදුවද දාන්න මොකක් කරේ ආපු උත්තරේ දාන්න කීයද ආවේ කියලා හරිද දැන් නම් ඇති වෙලා බෑ පුළුවන් ද හදන්න පුළුවන් ද බයිද කියලාවත් දාන්න අමාරුයිද දාන්න මැසේජ් එක සසින මොකක්ද උත්තරේ හරි උත්තරේ දාලා තියන්න අපි හදමු මේ විදිහටයි එන්නේ කොහොමද අපෙන් අහන්නේ 2024යි එකටයි 2021 3යි 31ටයි ව්‍යාපාරේ ශුද්ධවත්කම් කීයද කියලා හරිද එතකොට අවුරුද්ද ආරම්භයේ අවුරුද්ද අවසානයේ ශුද්ධවත්කම් කියන්නේ හිමිකමට හරිද එතකොට අපි ඒක හදන්නේ මේ විදිහට ඔයාට බලන්න ගිහිල්ලා උඩ වගුවේ 2024 එක කියලා තීරුවක් තියෙනව නේද ඒ තීරුවේ වාට දීලා තිනවා ජංගම වත්කම් ජංගම වගකීම් ජංගම නෝනවත්කම් ජංගම නෝන වගකී දීලා තියෙනවා හරිද එතකොට ඔයා දන්නවා මූලික ගිනුම් කරන සමීකරණ එන්නේ වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා හරිද එතට වත්කම් සමානයි හිමිකම් දන වගකීම්නම් වත්කම් ටිකයි වගකීම් ටිකයි දුන්හම් අපිට හොයාගන්න පුළුවන් මොකක්ද හිමිකම කීයද කියලා අපිට හොයාගන්න පුළුවන් කොහොමද හොයාගන්න වත්කම් සමානයි හිමිකම් දන වගකීම් හිමිකමයි හොයාගන්න ඕනේ හිමිකම තනි කරගන්න නම් ඒකට එකතු වෙලා තියෙන වගකීම් ටික මොකද කරන්න වෙන්නේ අයින් කරන්න වෙනවා ධන වගකීම් ටික අයින් කරන්න එහා පැත්තට ගෙනියනවා ගෙනියනකොට ඍණ වගකීම් වෙනවා එහෙනම් වත්කම් වලින් අඩු කරන්න ඕනේ වගකීම් එතකොට එනවා හිමිකම කොච්චරක්ද කියලා බලන්න 2024 එක වත්කම් වලින් වගකීම් අඩු කරන්න වත්කම් කියන්නේ ජංගම වත්කම් විතරක්වත් ජංගම නොවන වත්කම් විතරක්වත් නෙමෙයි වත්කම් කියන්නේ ජංගම වත්කම් ජංගම නොවන වත්කම් කියන ඔක්කොගෙම එකතුව එහෙනම් වත්කම් ටික අපි ගන්නවා මුළු වත්කම් ටික හොයාගන්නවා 3500ට අපි එකතු කරනවා 7250ක් අපිට එනවා මුළු වත්කම් ටික අවුරුද්ද ආරම්භයේ 10750යි කියලා මෙන්න මේ මුළු වත්කම් වලින් අපි අඩු කරන්න ඕනේ මුළු වගකීම් ඔය 10750න් අඩු වෙන්න ඕනේ 4850කුයි 1000කුයි 4850කුයි 1000කුයි අඩු කරපුවාම ඔයාට එනවා හිමිකම කොච්චරක්ද කියලා හිමිකම එනවා ඔයාට රුපියල් ලක්ෂ 49ක් රුපියල් ලක්ෂ 49යි අවුරුද්ද ආරම්භයේ හිමිකම තේරුණාද ඒක හරි ඊට පස්සේ අපින් අවුරුද්ද ආරම්භය විතරක් නෙමෙයි යන්නේ අවුරුද්ද අවසානෙත් අහනවා අපි අවුරුද්ද අවසානෙත් හොයමු අවුරුද්ද අවසානිකත් හොයන්න ඔයාලට වගුවේ දීලා තියෙනවා 2021 3.31 ඒක තමයි අවුරුද්ද අවසානේ අවුරුද්ද අවසානයේ ජංගම වත්කම් ජංගම වක්කීම් ජංගම නොනවත්කම් ජංගම නොනවක්කීම් දෙකම දීලා තියෙනවා හරිද එහෙනම් අපි අවුරුද්ද අවසානයේ හොමු ඒ හොයන්නේ වත්කම් වලින් වක්කීම් ටික අඩු කරලා වත්කම් වලින් වක්කීම් අඩු කරමු වත්කම් 4200යි ජංගම වත්කම් ජංගම නෝන් ටික එකතු කරනවා 6500යි මුළු වත්කම් වෙනවා 10700යි කියලා ඒකෙන් අපි අඩු කරනවා 2700කුයි 800කුයි එතකොට ඔයාට එනවා අවුරුද්ද අවසානයේ හිමිකම රුපියල් ලක්ෂ 72යි කියලා රුපියල් ලක්ෂ 72යි එතකොට අවුරුද්ද මුල ලක්ෂ 49යි අවුරුද්ද අග ලක්ෂ 72යි උත්තරේ 3 තේරුණාද නැද්ද තේරුණා නම් ඔව් කියලා දාන්න නැත්නම් නැහැ කියලා දාන්න
හරි අපි ඊළඟ ප්‍රශ්නෙට මොකක්ද අහන්නේ සමගි ව්‍යාපාරේ 2021 3.31 දිනට ශුද්ධ ලාභය කීයද කියලා අහනවා. හරි අපෙන් අහන්නේ ශුද්ධ ලාභය. ඔයා දන්නවද දැන්ටම ශුද්ධ ලාභය හොයන විදිය? අවුරුද්ද අවසානයේ කොහොමද ලාභයක් හොයන්නේ? ඒතර ඔයා ශුද්ධ ලාභය හොයන සමීකරණ දැන්ටමත් දන්නවා. කොහොමද හොයන්නේ? ආරම්භක අවසාන ශුද්ධ වත්කම් වලින් අඩු කරනවා ආරම්භක ශුද්ධ වත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. එතකොට ඔයා හොයාගන්න ඕනේ අවසාන ශුද්ධවත්කම් කියද ආරම්භක ශුද්ධවත්කම් කියද කියලා. ශුද්ධවත්කම් කියන්නේ හිමිකමට. ඒ කියන්නේ අවසාන හිමිකමෙන් ඔයා අඩු කරන්න ඕනේ ආරම්භක හිමිකම. ඔයා දැන්ටමත් ඒක දන්නවා. ඔයාට ආවා අවසාන හිමිකම ලක්ෂ 72යි. ආරම්භක හිමිකම ලක්ෂ 49යි. එහෙනම් ඔයා ලක්ෂ 72කින් අඩු කරන්න ඕනේ ලක්ෂ 49ක්. ඒ කියන්නේ 7200න් අඩු කරන්න ඕනේ 4900ක්. ඔයාට එනවා එතන ශුද්ධවත්කම් වල වෙනස් වීම 2300යි කියලා. ඔයා ඒකට එකතු කරන්න ඕනේ ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඔයාට ගැළපිලි දෙකක් දුන්නා. අමතර ප්‍රාග්ධනය දාපු එකකුයි ගැනිලි එකකුයි. ඔයාට ගැනිලි දීලා තියෙනවා. ඔයා ඔතන ගැනිලි 50000යි කියලා හිතුවොත් වැරදි. ඇයි ඒ? ඔතන ගැනිලි 50000 කියන්නේ මාසෙකටයි. එහෙනම් අපිට ඕනේ අවුරුද්දකට ගැනිලි. මාසෙකට 50000යි නම් ගැනිලි අවුරුද්දකට කීයද බලන්න 12න් ගුණ කරනවා. 50000 12න් ගුණ කරපුවාම ලක්ෂ 6යි අවුරුද්දටම ගැනිලි. එහෙනම් මේ ආපු 2300ට ඔයා එකතු කරන්න ඕනේ තව 600ක්. ඒ කියන්නේ ගැනිලි එකතු වෙනවා. එතකොට ඔයාට එනවා 2900යි කියලා. ඕකෙන් ඔයා අමතර ප්‍රාග්ධනය අඩු කරන්න ඕනේ. මේ ගානේ වෙනම කියලා නෑ අමතර ප්‍රාග්ධනය කොච්චරක්ද කියලා. එතකොට ඔයාට දීලා තියෙනවා 2021 1.31 දින රුපියල් ලක්ෂ 2ක් තිබ්බ බැංකු වෛරාව අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් ගෙව්වා කියලා කියනවා. අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් මොනවා හරිම දෙයක් මොකක් හරිම වියදමක් හරි මොකක් හරිම ඕනම දෙයක් ගෙව්වා නම් අපි ඒකට කියනවා ඒක අමතර ප්‍රාග්ධනය දැම්මහා සමානයි කියලා. මොකද අයිතිකරුයි ව්‍යාපාරය කියන්නේ දෙන්නෙක්. ඒතර ව්‍යාපාරයේ දේවල් අයිතිකරු එයාගේ පෞද්ගලික මුදලින් ගෙවුවොත් එම අනිවාර්යෙන් ඒක අමතර ප්‍රාග්ධනය දැම්මහා සමානයි. එහෙනම් ලක්ෂ 2ක් මේකෙන් අඩු වෙන්න ඕනේ. ධන ගැන්ඩි ඍණ අමතර ප්‍රාග්ධනය අමතර ප්‍රාග්ධනය අඩු කරනවා. උත්තරේ ලක්ෂ 27යි කියලා එනවා. ඒ කියන්නේ 2700යි නැත්තම් ලක්ෂ 27යි ශුද්ධ ලාභය හෝ අලාභය. ඔයාලට තියෙන උත්තරේ 1. තේරුණාද මේ ප්‍රශ්න දෙකම 9යි 10යි කියන ප්‍රශ්න දෙකම තේරුණා නම් ඔව් කියලා දාන්න නැත්නම් නැහැ කියලා දාන්න. හරි. ඔතනින් MCQ ඔක්කොම ඉවරයි. ඔයාට ඔය MCQ සේරගෙම තේරුන්නේ නැති මොකක් කර තියෙනවද 1 ඉඳන් 10 වෙනකන් සේරම MCQ වලින් තේරුන්නේ නැති මොකක් කර තියෙනවනම් කියන්න. පළවෙනි ප්‍රශ්නේ හරි දෙක හරි 3 4 5 6 7 8 9 10 කියන MCQ වලින් ඔයාට තේරුන්නේ නැති එකක්. හරි. ඔක්කොම තේරුණා. එහෙනම් අපි උතනින් ඉස්සරහට යන්. ඊට පස්සේ දැන් උතනින් යහට MCQ ඉවරයි. ඊට පස්සේ ඔයාලට ගාණක් හදන්න තියෙන්නේ. ඒ කියන්නේ ගිණුම් කරන සමීකරණයට දාලා ගාණ හදන්න තියෙන්නේ. හරිද? හරි. අපි ගිණුම් කරන සමීකරණයට දාලා හදමු. ගන්න කොලයක් අරගෙන දාගන්න වත්කම් සමානයි හිමිකම් දන වගකීම් කියලා. වත්කම් වලට වැඩි ඉඩක් තියන්න හිමිකම් වලට එච්චර ඉඩක් ඕනේ නැහැ. හිමිකම් තීරුව ලියන්න පොඩි ඉඩක් තිබ්බනම් ඇති. වගකීම් වලට පොඩි ඉඩක් තියන්න. ඒ කියන්නේ වත්කම් තරම්ම ඉඩක් ඕනේ නැහැ. වගකීම් වලට පොඩි ඉඩක් තියන්න. වත්කම් වලට පොඩි ලොකු ඉඩක් ඕනේ. වගකීම් වලට පොඩි ඉඩක් තියන්න. වත්කම් සමානයි හිමිකම් දන වගකීම් ගිණුම් කරන සමීකරණ. ඒක ඔයා දන්නවද? ඒක ලියාගන්න. හරි. ලියාගත්තද? ලියාගත්තනම් දැන් අපි වත්කම් සමානයි හිමිකම් දන ගිණුම් කරන සමීකරණේ කඩා ගන්න ඕනේ. ඒක කඩාගන්නේ ගිණුම් කරන සමීකරණ ගාන දීලා තියෙනවනේ. ගාන දිහා උඩින් පල්ලෙන් බලලා වත්කම් වලට මොනවද දෙන්නේ? වගකීම් වලට මොනවද දෙන්නේ කියලා බෙදා ගන්නවා. හිමිකම් වෙනස් වෙන්නේ නැහැ නේ කොහොමත් හිමිකම මේ විදිහමනේ. ඒ ටික බෙදා ගන්නවා. හරිද? හරි අපි ඒ ටික බෙදාගමු. ඒ ටික බෙදාගන්නේ මේ විදිහට. ඔයා බලන්න පළවෙනි ගණන් දෙකෙන් ඉඳන් නිකන් උඩින් පල්ලෙන් බලාගෙන යනවා. හරිද?
පළවෙනි ගනුදෙනුව තියෙන්නේ ණයට විකුණුප එක. ණයට විකුණුම් තියෙනවා නම් අනිවාර්යෙන් අපේ ව්‍යාපාරයේ තියෙන තොගේනේ විකුණන්නේ. අපේ ව්‍යාපාරයේ තියෙන තොගයක් විකුණනවා නම් අනිවාර්යෙන්ම වත්කම් පැත්තේ එන්න ඕනේ තොගේ කියලා තීරුවක්. ගන්න වත්කම් පැත්තේ තොගේ කියලා තීරුවක්. හරි. ඊට පස්සේ වත්කම් වල තොගේ කියලා ගත්තා. ඊට පස්සේ ණයටනේ විකුණන්නේ. ණයට විකුණන්නේ ණය ගැතියන්ටනේ. එහෙනම් වත්කම් පැත්තෙම එන්න ඕනේ ණය ගැතියෝ කියලා තීරුවකුත්. තොගේ කියලා තීරුවක් ගත්තා. තව තීරුවක් ගන්න වත්කම් පැත්තේ ණය ගැතියෝ කියලා. හරි. ඊට පස්සේ ආයේ විකුණලා තියෙනවා අත්පිට මුදල්ට. මුදල් වලට වික්කනම් මුදල් එනවනේ. එහෙනම් වත්කම් පැත්තේ තව තීරුවක් ගන්න මුදල් කියලා. දැන් තීරු තුනක් ආවා. තොගය, ණය ගැතියෝ, මුදල් කියලා වත්කම් පැත්තට ආවා. ඊට පස්සේ තුන්වෙනි එක ණය ගැතියන්ගේ ණය වලින් ලක්ෂ 4ක් පේමන්ට් මුදල් නම් වුණාලු එහෙමයි. හරි. ඒක එතකොට අදාළ ඒවා තියෙනවා. ඊට පස්සේ ණය හිමියන්ට ණය පියවවලු. එතකොට හරි අහන්නකො. ණය පියවන්නේ සල්ලි වලින්නේ. හරි. සල්ලි මුදල් කියලා එකක් ගත්තා අපි වත්කම් පැත්තේ. ණය හිමියන්ට නේද පියවන්නේ? ණය හිමියෝ කියන්නේ අපේ ව්‍යාපාරයට වගකීමක්. එහෙනම් වගකීම් වල එක තීරුවක් ගන්න ණය හිමියෝ කියලා. ණය හිමියෝ කියලා තීරුවක් ගන්න වගකීම් වල. හරි. ඊට පස්සේ බැංකු ණය ලෙස රුපියල් ලක්ෂ 5ද පොලි. හරි. බැංකු ණයක් අරගෙන ඒ කියන්නේ බැංකු ණයක් ගෙවලා. බැංකු ණයක් ගෙවලා කියන්නේ අනිවාර්යෙන් බැංකු ණය කියන්නේ අපිට වගකීමක්. එහෙනම් තව වගකීම් වල තීරුවක් ගන්න බැංකු ණය කියලා. ඒතර සාමාන්‍යයෙන් වගකීම් වලට එන්නේ ඔච්චරයි. හරිද? වගකීම් වලට එන්නේ බැංකු ණයයි ණය හිමියෝ කියන දෙක. හරිද? ඒ ටික ගත්තා. ඊට පස්සේ ණයට විකුණුම් වලින් භාණ්ඩ වලින් ලක්ෂයක් විකුණුම් වල ණයගැතියන් විසින් ආපසු එව්වා. හරි එව්වා හරි. ඊට පස්සේ කුලී මුදලින් ගෙව්වලු. ඒකත් හරි. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් ගෙන ගියාලු. ඒකත් හරි. අයිතිකරු පෞද්ගලික මුදලින් ණය හිමියන්ට 50000ක් ගෙව්වලු. ඒකත් හරි. ප්‍රචාරණ වේදන් හරි. ඔච්චරයි එතකොට තීරු වෙන්නේ. හරිනේ. තීරු ටික බෙදාගත්ත විදිහ තේරුණාද? තේරුණා නම් තේරුණා කියලා දාන්න. හරි. තේරුණා. හරි. එහෙනම් අපි ගාන හදාගෙන යන්න. පළවෙනි එකේ ඉඳන් හදාගෙන යන්න ටක් ගාලා. මොකද්ද පළවෙනි එක? රුපියල් ලක්ෂ 5ක් විකුණුම් මිල වූ භාණ්ඩ ණයට විකුණන ලදීලු. ලක්ෂ 5ක් විකුණුම් මිල වෙච්ච භාණ්ඩ ණයට විකුණලා. හරිද? එහි දල ලාභ අනුපාතයේ විකුණුම් මිලෙන් 140ක්ලු. හරි. එහෙනම් ඔයාට තියෙන්නේ භාණ්ඩ ටිකක් විකුණන්න. භාණ්ඩ විකුණනකොට මුලින්ම හොයාගන්න ඕනේ ඒ බාණ්ඩ දැන් ඔයා බාණ්ඩ විකුණන්නත් ඔයත් බාණ්ඩ ගන්න වෙන කෙනෙක්ට එන්නේ. එතකොට ඔයා බලන්න එපා ඒ බාණ්ඩ ගත්ත මිලත් එක්ක ඔයා විකුණන මිල සංසන්දනය කරලා ඔයාට කොච්චරක් ලාභ තියෙනවද කියලා. ඒතර ඒක සංසන්දනය කරන්න ඔයා දැනගෙන තියෙන්න ඕනේ ඔයා ඒ බාණ්ඩ ටික ගත්තේ කීයද කියලා. ඒතර මේකේ ඔයාට දීලා තියෙන ඒ බාණ්ඩ ටික විකුණුප් මිල. එහෙනම් ඔයා ඒ බාණ්ඩ ටික ගත්ත මිල අපි හොයාගමු. ඒක හොයාගන්න ඔයා කටුසටහන් ගහන තැනක ලියාගන්න නිකන් තීරු තුනකට වගේ කරලා ලියාගන්න. ඔයාලා මම අර ගණන් හදනකොට දැකලා ඇති මට මේක ලියන්න ඉඩ නැහැ. ගණන් හදනකොට දැකලා ඇති මම ලියනවා විකුණුම් පිරිවැය ලාභය කියලා ගන්න. තීරු තුන කොහේ හරි ඉඳ තියෙන තැනක ඔය ගාන අස්සේ ලියන්න එපා. වෙන කොහේ හරි ඉඳ තියෙන තැනක විකුණුම් පිරිවැය ලාභය කියලා ගන්න. එහෙම ගන්න හේතුව තමයි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා තමයි ලාභය ගන්න. ඒතකොට දැන් අපි හොයන්න යන්නේ
විකුණුම් පිරිවැය කීයද කියලා. ගන්න විකුණුම් පිරිවැය ලාභය කියලා. හරි. අරගෙන ඔයා දන්නවා දැන්ටමත් ඒ භාණ්ඩ ටික විකුණුවේ කීයටද කියලා. ඒ භාණ්ඩ ටික විකුණපු මිල දන්නවා නම් විකුණුම් කෙලින් ඒ භාණ්ඩ විකුණපු ගාණ දාගන්න ලක්ෂ 5යි. විකුණුම් කෙලින් දාගන්න ලක්ෂ 5යි. හරි. ඊට පස්සේ ඔයා විකුණුම් පිරිවැයක් දන්නෙත් නෑ ලාභයක් දන්නෙත් නෑ. හරි. අපි ඒව හොයාගමු. ඊට පස්සේ ඔයාට දීලා තියෙනවා දල ලාභ අනුපාතයේ විකුණුම් මිලෙන් 140ක්. හරි. දැන් අපි දාන්න යන්නේ ඒක. ඒක දාන්නේ මෙහෙමයි. විකුණුම් මිලෙන් 140ක් නම් විකුණුම් වලටයි දාන්න ඕනි 100. තේරුණාද? විකුණුම් මිලෙන් 140ක් කිව්වොත් විකුණුම් වලට දාන්න ඕනි 100. පිරිවැයට 140ක් කිව්වොත් විකුණුම් පිරිවැය කෙලිනුයි 100 දාන්න ඕනේ. හරි. දැන් විකුණුම් මිලට 140 යන්නේ. එහෙනම් විකුණුම් වලට දාගන්න 100යි. ඒ කියන්නේ ලක්ෂ 5ට යටින් දාගන්න 100යි කියලා. ඊට පස්සේ ලක්ෂ 5ට යටින් 100යි කියලා දාගත්ත විකුණුම් තීරුව. ඊට පස්සේ ඕකේ තේරුම තමයි විකුණුම් 100ක් වුණොත් 100ට 40ක් නේ දල ලාභේ. එහෙනම් ලාභයේ තීරුව කෙලින් දාගන්න 40යි. 100යි 40 ලාභෙ කෙලින්. එහෙනම් විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාම ලාභෙ එන්නේ 100ක් නම් විකුණුම් ලාභේ 40යි නම් විකුණුම් පිරිවැය කීයද 60යි 100ෙන් 60ක් අඩු වුණාම තමයි 40ක් එන්නේ. හරි. දැන් අපිට හොයාගන්න ඕනේ විකුණුම් පිරිවැය කීයද කියලානේ. විකුණුම් පිරිවැය කීයද කියලා හොයන්න මෙහෙමයි කරන්නේ. ඔයාගේ විකුණුම් පිරිවැය කෙලින් යට ගාණක් ඇවිල්ලා තියෙනව නේද 60යි කියලා. ඊට පස්සේ විකුණුම් වලට ඇවිල්ලා තියෙනව නේද ලක්ෂ 5යි කියලා. අන්න අපිට හොයන්න ඕන එක තියෙනවනේ විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කෙලින් දාගන්න ප්‍රශ්නාර්ථ ලකුණ දාගෙන ගහගන්න හරස් ඉරක් විකුණුම් වලටයි විකුණුම් පිරිවැය අතන 60ටයි. ඒ කියන්නේ ලක්ෂ 5ටයි 60ටයි ගහගන්න හරස් ඉරක්. ඊට පස්සේ ලක්ෂ 5 කෙලින් යට තියෙන 100ටයි ප්‍රශ්නාර්ථ ලකුණටයි ගහගන්න මේ හරස් ඉරක්. ගහගෙන ඉරේ දෙපැත්තේ ඉලක්කම් දෙක ගුණ කරන්න ඉරේ තනියෙන් තියෙන පැත්තෙන් බෙදන්න. ඒ කියන්නේ ලක්ෂ 5 ගුණ කරන්න 60න් බෙදන්න 100න්. එතකොට ඔයාට එනවා විකුණුම් පිරිවැය කීයද කියලා. විකුණුම් පිරිවැය ආපු උත්තරේ කියන්න මට. හරි. කීයක් දෙන්නේ? ලක්ෂ 3යි. එහෙනම් ඔයා භාණ්ඩ ටික අරන් තියෙන ලක්ෂ 3ට ඔයා ඒ ටික විකුණන්නේ ලක්ෂ 5ට. ලක්ෂ 3ක් පිරිවැය වෙන භාණ්ඩ ඔයා ලක්ෂ 5කට විකුණනවා. එහෙනම් ඒක ගිණුම් කරන සමීකරණය දාන්නේ මේ විදිහට. ඔයානේ ඔයා ගාව තියෙන භාණ්ඩවල ඔයා ගාව තියෙන ලක්ෂ 3ක් වටින භාණ්ඩනේ ඔයා විකුණන්නේ. එහෙනම් විකුණනවා කියන්නේ ඔයා ගාව තියෙන භාණ්ඩ වෙන කෙනෙක් ගාවට යනවා. එහෙනම් ඔයාගේ ව්‍යාපාරේ තොගෙන් අඩු කරගන්න ලක්ෂ 3යි කියලා පළවෙනි ගනුදෙනුව. ඔයාගේ ව්‍යාපාරේ තොගෙන් අඩු කරගන්න ලක්ෂ 3යි කියලා. ව්‍යාපාරේ තොගෙන් අඩු කරගන්න ලක්ෂ 3යි කියලා. ඊට පස්සේ ලක්ෂ 3ක භාණ්ඩ විකුණන්නේ ලක්ෂ 5ටනේ. විකුණන්නේ මුදල් වලට නම් ඔයාගේ ව්‍යාපාරයට මුදල් එනවා. විකුණන්නේ ණයට නම් ඔයාගේ ව්‍යාපාරය අලුතෙන් කට්ටියක් හැදෙනවා ණය ගැතියෝ කියලා. එහෙනම් ණයටනේ මේක විකුණන්නේ. එහෙනම් ලක්ෂ 5ක ණය ගැතියෝ කියන කට්ටිය වැඩි වෙනවා. ලක්ෂ 3ක් තොගෙන් අඩු වුණා. ලක්ෂ 5ක් ණය ගැතියෝ වැඩි වුණා. ඔය දෙක අතර වෙනසක් තියෙනව නේද? ලක්ෂ 2ක. එහෙනම් ඒ ලක්ෂ 2 දාගන්න හිමිකම කෙලින් ඒක තමයි ඔයාගේ ලාභේ. ලක්ෂ 2යි. ධන ලක්ෂ 2යි. ලක්ෂ 3ක් තොගෙන් අඩු වුණා. ලක්ෂ 5ක් ණය ගැතියෝ වැඩි වුණා. ඒ දෙක අතර වෙනස ලක්ෂ 2යි. ලාභේ ලක්ෂ 2යි. එහෙනම් හිමිකම වැඩි වෙනවා ලක්ෂ 2කින්. ඔක තමයි පළවෙනි ගණන දෙනවා.
හරිනේ. හරි අපි යන් දෙවෙනි එකට. තේරුම් නැත්තම් මොකක් කරේ දාන්න මැසේජ් එකක් තේරුම් නැහැ කියලා. අපි යන් දෙවෙනි එකට. දෙක රුපියල් ලක්ෂ 8ක විකුණුම් අත්පිට මුදලට සිදු කරන ලදීලු. රුපියල් ලක්ෂ 8ක විකුණුම් අත්පිට මුදලට කරාලු. එහි දල ලාභ අනුපාතය විකුණුම් මත 130යිලු. හරි. අර විදිහටම හොයලා කියන්න ඕකේ වාට විකුණුම් ටිකමයි ඒත් දීලා තියෙන්නේ. අර විදිහටම විකුණුම් පිරිවැය ලාභය කියලා දාගෙන අදාළ තැන් වලට ඒව දාගෙන මට කියන්න විකුණුම් පිරිවැය කීයද කියලා. මේකෙත් දල ලාභ අනුපාතය දීලා තියෙන විකුණුම් මත 130ක්. එහෙනම් විකුණුම් වලට 100 එන්න ඕනේ ලාභෙ 30යි කියලා යන්න ඕනේ. අර විදිහට අරක බලාගෙන දාලා කියන්න විකුණුම් පිරිවැය කීයද කියලා. හරි ඒක කොහොමද යන්නේ? ලක්ෂ 8යි විකුණුම්. එතකොට විකුණුම් කෙලින් ලක්ෂ 8 දාගත්තා දල ලාභ අනුපාතය 130යිනේ. එහෙනම් දල ලාභ අනුපාතේ විකුණුම් මත 130යි නම් විකුණුම් වලට 100 දාගත්තා 30 දාගත්තා ලාභෙට. එහෙනම් විකුණුම් පිරිවැය 70යි. 70 ගුණ කරනවා ලක්ෂ 8න් අපි ඒක බෙදනවා 100න්. එතකොට එනවා 5,60,000යි. එහෙනම් විකුණුම් පිරිවැය 5,60,000යි. 5,60,000ක් පිරිවැය වෙන භාණ්ඩ ලක්ෂ 8කට අත්පිට විකුණලා. එහෙනම් ඒක ගිණුම් කරන සමීකරණය සටහන් කරන්න කොහොමද? 5,60,000ක් කියන්නේ ඔයාලට භාණ්ඩ ටික ගන්න ගිහපු ගාණ 5,60,000ක් ඔයාගේ තොගෙන් අඩු වෙනවා. විකුණුම් කරලා තියෙන අත්පිට නම් සල්ලි එනවා ව්‍යාපාරේ මුදල් වැඩි වෙනවා ලක්ෂ 8ක්. ඒ දෙක අතර වෙනස යන්න ඕනේ ලාභය කියලා හිමිකම් වලට. ලක්ෂ 8න් අඩු කරන්න 560ක්. එතකොට ඔයාලට එනවා 2,40,000යි. ඒ 2,40,000 ඔයාගේ ව්‍යාපාරයේ ලාභයක හිමිකමේ දාගන්න. 5.60ක් තොගෙන් අඩු වෙනවා ලක්ෂ 8ක් මුදල් වලට එකතු වෙනවා 2.40ක් ලාභය කියලා හිමිකමට යනවා. හරි. ඒකත් තේරෙන්නේ නැති කියලා හිතනවා. තුන්වෙනි එක ණයගැතියන්ගේ ණය වලින් රුපියල් ලක්ෂ 4ක ණය පියවීමට ප්‍රමාණවත් මුදලක් 10%ක වට්ටමක් යටතේ ලැබුණලු. ණයගැතියන්ගේ ණය වලින් රුපියල් ලක්ෂ 4ක ණය පියවීමට ප්‍රමාණවත් මුදලක් 10%ක වට්ටමකට යටතේ ලැබුණලු. හරි. එහෙනම් ලක්ෂ 4ක් ලැබිලා 10%ක වට්ටමකට යටත්ව ලක්ෂ 4ක් ණයගැතිවේ ඉඳලා වට්ටම 10%ක් හම්බෙලා ඒවා ලැබෙනකොට එහෙනම් ණයගැතියන්ගෙන් ලක්ෂ 4ක්නේ හම්බෙන්නේ. එහෙනම් ලක්ෂ 4ක ණයගැතිව එහෙමම තියාගෙන ඉඳලා හරියන්නේ නැහනේ. එහෙනම් ලක්ෂ 4ක ණයගැතිව අපි අයින් කරන්න ඕනේ. වට්ටම කොහොම දුන්නත් ණයගැතිව ඔය තියෙන ගාණ එහෙමම අයින් කරන්න ඕනේ. නැත්තම් ණයගැතිව තව ඉතුරු වෙනවනේ. ඉතුරුනොත් තව ගෙවන්න තියෙනවා කියලා අපි හිතන්නේ. එහෙනම් ණයගැතිව ඉන්න සම්පූර්ණ ගාණම අයින් කරන්න ඕනේ. ලක්ෂ 4ක් අයින් වෙන්න ඕනේ ණයගැතියන්ගෙන්. ඍණ ලක්ෂ 4යි කියලා ණයගැතියන්ට එන්න ඕනේ. ඒකෙන් 10%ක් ඊට පස්සේ බලන්න. 10%ක් කියන්නේ 4,000යි. නෙමෙයි කීයද? 10%ක් කියන්නේ 40,000යි. ලක්ෂ 4න් 40,000ක් ගියපම 3,60,000ක්. ඒතර ඔයාලට ඇත්තටම මුදල් වලින් හම්බෙලා තියෙන 3යි
60යි. එහෙනම් මුදල් අඩු වෙන්න ඕනේ 3,60,000ක්. ණය ගැතිය අඩු වෙන්න ඕනේ ලක්ෂ 4ක්. වට්ටම ඔයාට හම්බුණා 40,000ක්. වට්ටම කියන්නේ ඔයා දුන්න වට්ටම. ඒ කියන්නේ ඔයා දුන්නට්ටම් කියන්නේ වියදමක්. එහෙනම් වියදම් වලින් ඒ කියන්නේ හිමිකම තීරුවෙන් අඩු වෙන්න ඕනේ 40,000. ආයි කියන්නම් ණය ගැතියන්ගෙන් අයින් වෙන්න ඕනේ ලක්ෂ 4යි. මුදල් වලට එකතු වෙන්න ඕනේ 3,60,000යි. දුන්නට්ටම් කියලා හිමිකමෙන් අයින් වෙන්න ඕනේ 40,000යි. හරි ඒකත් හරි. ඊළඟට යනවා හතරවෙනි එකට. හතරවෙනි එක ණය හිමියන්ට රුපියල් ලක්ෂ 3ක ණය පියවීමට ප්‍රමාණවත් මුදලක් 10%ක වට්ටමකට යටත්ව ගෙවියලු. හරි ණය හිමියන්ට ලක්ෂ 3ක ණය පියවන්න ප්‍රමාණවත් මුදලක් 10%ක වට්ටමකට යටත්ව ගෙවුවා. හරි දැන් අපි ගෙවන එක. අපි ගෙවනකොට ඇත්තටම ලක්ෂ 3ම ගෙවන්නේ නැහනේ අයියේ. 10%ක වට්ටමක් අපිට හම්බ වෙනවනේ. ඒතොර ඒ වට්ටම අඩු කරපු ගාන තමයි අපෙන් යන්නේ. හැබැයි ණය හිමියෝ වට්ටම අඩු කරපු ගාන අඩු කරලා හරිනවද ණය හිමියන්ගේ? නෑනේ නැත්තම් එතකොට ඉතින් තව ගෙවන්න තියෙනවා කියලානේ. එහෙනම් ණය හිමියන්ගෙන් තියෙන සේරම ගාන අයින් කරනවා. ලක්ෂ 3න් 10%ක් කියන්නේ 30000ක්. 30000ක් වට්ටමක් හම්බ වෙනවා. එතකොට 30000 මේ ලක්ෂ 3න් 30000ක් ගෙවපම 2,70,000ක් තමයි ඇත්තටම ගෙවන්නේ. හරිද? එතකොට මුදල් වලින් අඩු වෙන්න ඕනේ 2,70,000යි. ණය හිමියෝ කියන වගකීම අඩු වෙන්න ඕනේ ලක්ෂ 3යි. තව 30,000ක් අපිට වට්ටමක් හම්බ වෙනවා. ලද වට්ටම් කියලා 30,000ක් එකතු වෙන්න ඕනේ හිමිකමට. ආයි කියන්නම් ලක්ෂ 3ක් අඩු වෙන්න ඕනේ ණය හිමියන්ගෙන්. 2,70,000ක් අඩු වෙන්න ඕනේ අපේ මුදල් වලින්. ලද වට්ටම් කියලා හිමිකමට එකතු වෙන්න ඕනේ 30,000ක්. හරි. ඊට පස්සේ ඊළඟට බැංකු ණය ලෙසට රුපියල් 50,000ක්ද පොලි ලෙසට රුපියල් 10,000ක්ද සහිතව බැංකුවට රුපියල් 60,000ක් ගෙවවලු. බැංකු ණය විදියට 50,000ක්කුයි පොලි විදියට 10,000කුත් එක්ක රුපියල් 60,000ක්ම බැංකුවට ගෙවලා. ඒ කියන්නේ 50,000යි බැංකු ණය ගෙවලා තියෙන්නේ පොලි ගෙවලා 10,000ක් ඔක්කොම 60ක් ගෙවලානේ. 60 යන්නේ අපේ සල්ලි වලින්නේ. එහෙනම් මුදල් වලින් අඩු වෙන්න ඕනේ රුපියල් 60,000යි. ඇත්තටම බැංකු ණය ගෙවන්නේ 50,000ක් ඉඳ බැංකු ණයෙන් අඩු වෙන්න ඕනේ 50,000යි. පොලි කියන්නේ අපිට වියදමක්. වියදම් අඩු වෙන්න ඕනේ 10,000යි. ඒ කියන්නේ හිමිකමෙන් අඩු වෙනවා 10,000. ආයි කියන්නම් 60,000ක් මුදල් වලින් අඩු වෙනවා 50,000ක් බැංකු ණය කියන වගකීම අඩු වෙනවා 10,000ක් හිමිකම කියලා වියදමින් අයින් වෙනවා. හරි ඒකත් තේරෙන්න ඇති. ඊළඟට හයවෙනි එක. ණයට විකුණුම් කළ භාණ්ඩ වලින් රුපියල් ලක්ෂයක් විකුණුම් මිල වූ භාණ්ඩ ණය ගැතියන් විසින් ආපසු එවන ලදී. ණයට විකුණුම් කරපු භාණ්ඩ වලින් රුපියල් ලක්ෂයක් විකුණුම් මිල වෙච්ච භාණ්ඩ ණය ගැතිව අහපව් එවලා. හරි. මෙහෙමයි. දැන් ණයට විකුණුම් කරපු භාණ්ඩ වලින් ලක්ෂක භාණ්ඩනේ අහපව් එවලා තියෙන්නේ. ලක්ෂක භාණ්ඩ කියන්නේ අපි විකුණුම් මිල ලකුණු කළ මිලක් තියෙනවනේ ඔය භාණ්ඩ වල. ලකුණු කළ මිලෙන් ලක්ෂක භාණ්ඩ අහපව් එවලා. එහෙනම් ඔයා මුලින්ම හොයාගන්න ඕනේ. ඔක දැන් අහපව් එවපු එකක්නේ. ඔයා මුලින්ම හොයාගන්න ඕනේ ඔය ලක්ෂේ විකුණුම් පිරිවැය කීයද කියලා. ඒ කියන්නේ ඔය ලක්ෂයක භාණ්ඩ ගණ්ඩ ඔයාට කීයක් ගියාද කියලා. ඒක හොයාගන්නෙත් අර විදිහටමයි. විකුණුම් පිරිවැය ලාභය කියලා දාගත්තා. දාගෙන විකුණුම් මිල ලක්ෂයක් වෙච්ච ඒවානේ අප එවන්නේ. විකුණුම් මිල කෙලින් නැත්නම් විකුණුම් කෙලින් ලක්ෂයයි කියලා දාගත්තා. ඔයා විකුණුම් ණයට විකුණුවේ දල්ලාභ අනුපාතය කීය කිව්වද? දල්ලාභ අනුපාතය 140 කිව්වා. පළවෙනි ගනුදෙනුව. 140ක භාණ්ඩෙන් ණයට විකුණුවේ දල්ලාභ අනුපාතය. එහෙනම් ඔයා විකුණුම් කෙලින් ලක්ෂ දාගෙන ඒ විකුණුම් කෙලින්ම දාගන්න ඕනේ 100යි කියලා. 40 දාගන්න ඕනේ දලලාභෙට. විකුණුම් පිරිවැය එහෙනම් 60යි. එහෙනම් ලක්ෂය ගුණ කරන්න 60න් බෙදන්න 100න්. එතකොට ඔයාට එනවා ඒ ලක්ෂයක් ලකුණු කළ මිල භාණ්ඩවල පිරිවැය කීයද කියලා. බාන්න මැසේජ් එක දාන්න chat එකට දාන්න කීයද කියලා පිරිවැය.
හරි 60000යි. හරි ඒක ඔය පැට තේරුණා. එතකොට 60000ක් පිරිවැවෙච්ච ලක්ෂයක් විකුණුම් මිල ලකුණු කරපු බාණ්ඩ තමයි මේ අහපොවි වන්නේ. එහෙනම් ඔයා අර ණයට විකුණුම් කරපු එකේ රිවර්ස් එක කරන්න තියෙන්නේ. 60000ක් පිරිවැවෙච්ච බාණ්ඩ නෙන්නේ. එහෙනම් ඔයාගේ තොගයට ආපහු එකතු කරගන්න 60000ක් තොගයට එකතු වෙනවා 60000ක් ලක්ෂයක් ණයට විකුණුවේ. එහෙනම් ණය ගැතියෝ කොට වෙන එක තියෙන්නේ. ණය ගැතියෝ දැන් හිටපු ගාණින් ලක්ෂයක් අඩු වෙන්න ඕනේ. තොගයෙන් අඩු වුණා 60000ක් ණය ගැතියන්ගෙන් අඩු කරා ලක්ෂයක්. ඒ දෙක අතර වෙනස ලාභේ තියෙනවා 40ක්. ලාභේ කපා හරින්න ඕනේ. ඇයි දැන් ලාභ නැහැනේ ආපහු එවුවාම. එහෙනම් හිමිකමින් අඩු වෙන්න ඕනේ 40000ක්. තොගයෙන් අඩු වෙන්න තොගයට එකතු වෙන්න ඕනේ 60000ක්. ණය ගැතියන්ගෙන් අඩු වෙන්න ඕනේ ලක්ෂයක්. ලාභේ කපා හරින්න ඕන ඍණ 40000යි. හරි. ඒකත් තේරෙන්න ඇති. ඊළඟට මාසයකට රුපියල් 10000 බැගින් ඔක්තෝබර් සිට ඇරඹෙන ඉදිරි මාස 6ක කුලිය මුදලින් ගෙව්වලු. හරි. මාසෙකට රුපියල් 10000 ගානේ ඔක්තෝබර් ඉඳලා ඇරඹෙන ඉදිරි මාස 6ට කුලී මුදලින් ගෙවලා. හරි මේක හදන්නේ 2015 අප්‍රේල් මාසයේ ගනුදෙනු. ඒතර අප්‍රේල් මාසෙට අදාළ ගිණුම් කරන සමීකරණ තමයි හදන්නේ මේ. එතකොට ඔක්තෝබර් ඉඳලා ඉස්සරහට ගෙවලා මාසයකට රුපියල් 10000 බැගින් ඔක්තෝබර් සිට ඇරඹෙන ඉදිරි මාස 6ක කුලී මුදලින් ගෙව්වලු. ඉදිරි මාස 6ක කුලී මුදලින් ගෙවලා. හරි. මුදලින් ගෙව්වනේ. මුදලින් ගෙව්වේ 10000ක්නේ. 10000ක් මුදලින් ගෙව්වා නම් මුදල් වලින් අඩු වෙන්න ඕනේ 10000ක්. හරිද? එතකොට 10000ක් මුදල් වලින් අඩු කරලා හරියන්නේ නැහැ. ඇයි ඒ? 10000ක් කියන්නේ මාසෙක් ගන්න. එතකොට මාස 6ක කුලියනේ ගෙවලා තියෙන්නේ. එහෙනම් 60000ක් අඩු වෙන්න ඕනේ මුදල් වලින්. මුදල් වලින් 60000ක් අඩු වෙන්න ඕනේ. හරිද? මුදල් වලින් ඇත්තටම 60000ක් අයින් වෙන්න ඕනේ. එතකොට ඉදිරි මාස 6ක කුලිය තමයි මේ ගෙවලා තියෙන්නේ මේ මාසේ. මේ මාසේ ඉදිරි මාස 6ක කුලිය ගෙවුවා නම් ඉදිරියට කළ ගෙවීම් ඉදිරියට කළ ගෙවීම් කියන්නේ ඒක අපිට වත්කමක්. එහෙනම් ඉදිරියට කළ ගෙවීම් අපිට වත්කමක් නම් ඔයා ඒක සටහන් කරන්න ඕනේ වත්කම් පැත්තේ තව එක තීරුවක් ගන්න ඉඩ තියෙනවා නම් වෙනත් ගෙවීම් කියලා. අරගෙන ඉදිරියට කළ ගෙවීම් 60000යි කියලා ධන 60000යි කියලා දාගන්න. 60000ක් මුදල් වලින් අඩු වෙනවා වෙනත් ගෙවීම් කියලා 60000ක් නැත්නම් ඉදිරියට කළ ගෙවීම් කියලාම ගන්න. ඉදිරියට කළ ගෙවීම් කියලා 60000ක් වත්කමක් වැඩි වෙනවා. වත්කමක් අඩු වෙනවා. මුදල් වලින් 60000ක් අඩු වෙනවා. ඉදිරියට කළ ගෙවීම් කියන තීරුවේ 60000ක් අඩු වෙනවා. මේ එකතු වෙනවා. ගලපලා දාන්න. එක පැත්තටම දානවා නම් ඒ කියන්නේ වත්කම් පැත්තෙම දානවා නම් ධනයි ඍණයි කියලා ලකුණු දෙක මාරු කරලා එන්න ඕනේ. පැති දෙකේ දානවා නම් එකම ලකුණයි එන්න ඕනේ. ඒක මතක තියාගන්න. මුදල් වලින් අඩු කරන්න 60000යි ඉදිරියට කළ ගෙවීම් කියලා එකතු කරන්න 60000යි. හරි. ඊළඟට 8 අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 30000ක් මුදල් අරගෙන ගියාලු. ඒ කියන්නේ ගැනිලි. අයිතිකරු ගැනිලි කරන්නේ සල්ලි වලින්නේ. එහෙනම් 30000ක් මුදල් වලින් යනවා. මුදල් අඩු කරන්න 30000ක්. අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට ගන්නවා කියන්නේ ගැනිලි. ගැනිලි කියන්නේ හිමිකමට බලපාන එකක්. හිමිකමෙන් අඩු කරන්න 30000ක්. මුදල් වලින් අඩු කරා 30000ක්. හිමිකමෙන් අඩු කරන්න 30000ක්. හරි. ඊළඟ 9 අයිතිකරු පෞද්ගලික මුදලින් ණය හිමියන්ට 50000ක් ගෙවවලු. ණය හිමියන්ට 50000ක් ගෙවන්නේ අයිතිකරුගේ පෞද්ගලික මුදලින්. එහෙනම් ව්‍යාපාරයේ සල්ලි වලින් යනවද? ව්‍යාපාරයේ සල්ලි වලින් යන්නේ නැහැ. හැබැයි ඉන්න ණය හිමියෝ අඩු කරන්න නැතුව ඉඳලා හරිනවද? නෑ අඩු කරන්න ඕනේ. එහෙනම් ඉන්න ණය හිමියෝ ණය හිමියන්ගේ තීරුවේ වගකීම් වල ණය හිමියන්ගේ තීරුව අඩු කරන්න 50000යි. ව්‍යාපාරයේ මුදලින් ගෙවන්න නැති හින්දා ව්‍යාපාරයේ මුදල් වලින් අඩු වෙන්නේ නැහැ. මං කිව්වා මොකක් හරිම ව්‍යාපාරයේ වියදමක් අයිතිකරුගේ පෞද්ගලික මුදලින් කරනවා නම් ඒක අමතර ප්‍රාග්ධනයක් දැම්මහා සමානයි. එහෙනම් ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙන්න ඕනේ 50000ක්. එතකොට ඒ ගනුදෙනු වෙන්නේ ව්‍යාපාරයේ හිමිකම වැඩි වෙනවා 50000ක්. ව්‍යාපාරයේ වගකීම් වලින් ණය හිමියෝ කියන එක අඩු වෙනවා 50000ක්. හරි. ඊළඟ 10 වෙනි එක
10 වෙනි එක කියනවා ප්‍රචාරණ වියදම් රුපියල් 40000ක් වුවත් එය මෙතෙක් ගෙවා නැතලු. හරි ප්‍රචාරණ වියදම් 40000ක්. දැන් ඔයා හිතන්නකෝ 40000ක් ගෙව්වා කිව්වොත් ප්‍රචාරණ වියදම් මුදල් වලින් යනවනේ. මුදල් වලින් යනවා වියදම් අඩු වෙනවා. එහෙමනේ වෙන්නේ. දැන් මේක ගෙවලා නැහැනේ. එහෙනම් මුදල් වලින් යන්නේ නැහැ. එහෙනම් සාමාන්‍ය විදිහටම කරන්න තියෙන එච්චර දෙයක් නැහැ. ප්‍රචාරණ වියදම් 40000ක් ගෙවලා නැහැ. හැබැයි ප්‍රචාරණ වියදමක් කියලා එකක් තියෙනවා. එහෙනම් ප්‍රචාරණ වියදම් කියන්නේ වියදමක් හින්දා හිමිකම් යටතේ වියදම් විදියට අඩු කරන්න ඕනේ 40000ක්. හිමිකම් යටතේ වියදම් විදියට 40000ක් අඩු කරන්න ඕනේ. තාම ගෙවලා නැහැ. ඒ කියන්නේ ගෙවිය යුතු වියදමක් මේක. ගෙවිය යුතු වියදම් කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. එහෙනම් වගකීම් වල තව තීරුවක් ගන්න පුළුවන් නම් ඉඩ තියෙනවා නම් ගෙවිය යුතු වියදම් කියලා තීරුවක් ගන්න. ගෙවිය යුතු වියදම් කියලා තීරුවක් ගන්න වගකීම් වල. ගෙවිය යුතු වියදම් කියලා වගකීම් වල තීරුවක් අරගෙන ගෙවිය යුතු වියදම් මොකද වෙන්න ඕනේ? ගෙවිය යුතු වියදම් වැඩි වෙන්න ඕනේ. කියන්නේ ධන 40000යි. ප්‍රචාරණ වියදම හිමිකමින් අඩු වෙනවා 40000යි. ගෙවිය යුතු වියදම් කියන වගකීම් වැඩි වෙනවා 40000යි. හරි. ඔක්කොම ටික ඉවරයි. හරිද? මේ ඔක්කොම ගණන් ටික එකේ ඉඳන් 18 වෙනකන් ගණන් සේරම අප්‍රේල් මාසයේ සිද්ධ වෙච්ච ගණන් සේරම ටික තේරුණාද? 7 වෙනි එක පොඩ්ඩක් කියන්න. 7 වෙනි එක 7 වෙනි එක වෙන්නේ මාසයකට රුපියල් 10000 බැගින් ඔක්තෝබර් සිට ආරම්භ වෙන ඉදිරි මාස 6ක කුලිය මුදලින් ගෙවලානේ. ඒ කියන්නේ මේ මාසේ වෙච්ච ගණන් කියලා උඩ කිව්වනේ. ඒ කියන්නේ මේ මාසෙම ඉදිරි මාස 6කට කුලිය ගෙවලා 60000ක් වෙන කෙනෙක්ට කුලිය ගෙවලා 60000ක් කුලිය ගෙවනකොට 60000 මුදල් වලින් යන්නේ. එහෙනම් ව්‍යාපාරයේ මුදල් වලින් අඩු වෙන්න ඕනේ 60000. හරිද? සල්ලි වලින් යන ඉඳ 60000ක් මුදල් වලින් අඩු වෙනවා. කුලිය ගෙව්වේ ඉස්සරහා මාස 6කටනේ. ඒ හින්දා ඒක අපේ වියදමක් විදිහට ගන්න බෑ. ඒක වියදමක් විදිහට ගන්න බැරි මේ මාසෙට අදාළව ගෙවපු වියදම් නෙමෙයිනේ. ඉස්සරහා මාස වලට ගෙවපු වියදම්. එහෙනම් ඒක අපි ගන්න ඕනේ ඉස්සරහට ගෙවපු වියදමක්. ඉස්සරහට ගෙවපු වියදම් කියන්නේ ව්‍යාපාරට වත්කම. ඒවා ඉදිරියට ගෙවූ වියදම්. ඉදිරියට ගෙවූ වියදම් කියන්නේ වත්කම් එතකොට. එහෙනම් වත්කම් තීරුවේ අලුත් තීරුවක් අරින්න ඕනේ ඉදිරියට ගෙවූ වියදම් කියලා. ඒකේ දාන්න ඕනේ ධන 60000යි කියලා. ඉදිරියට ගෙවූ වියදම් වැඩි වෙනවා 60000ක්. තවන්ස තේරුණාද? ඔව්. හරි. ඊට පස්සේ හරි ඒ ඔක්කොම ටික තේරුණා. ඊට පස්සේ ගනුදෙනු ටිකක් දීලා තියෙනවා මිකී මවුස් රෙදි ව්‍යාපාරය කියලා. හරිද? මෙන්න මේ ගිණුම් කරන සමීකරණ ගාන හදලා ගෲප් එකට දාන්න. හරිද? මම බලලා එවන්නම්. දැන් හදන්න තේරෙනවනේ. මොකද දැන් ගණන් එක ගණක් ඇදුවා ඊට උඩින් MCQ කරා. එතකොට ගණන් සේරම හදන්න පුළුවන් වෙනවා. එහෙනම් මේ ගිණුම් කරන සමීකරණ ගාන හදලා ගෲප් එකට දාන්න. හරිනේ? හරි. හරි. ඉවරයි.